ආයුබෝවන්. ඉතින් හැමදාම රත්තරන් මිල ගැන සැලකිලිමත් වෙන ඔයාට හිතෙනවා ඇති රත්තරන් මිල ගොඩක් ඉහළ ගිහිල්ලා කියලා. ඉතින් රත්තරන් මිල ඉහළ යන්න හේතුව තමයි සැපයුම අඩුයි. සැපයුම නැති තරම් ඒනට ඉල්ලුම තියෙනවා. හරිද? එතකොට ඉල්ලුම තියෙනවා නම් මිල මේ විදිහට ටික ටික වැඩි වෙනවත් එක්ක ඒ වුණාට රත්තරන් ටික රොටේට් වෙනවා. ඒ කියන්නේ පරණ රත්තරන් ආපහු මාකට් එකට එනවා. ඊට පස්සේ ඒ කියන්නේ පාවිච්චි කරන ඒවා ඊට පස්සේ ආපහු ඒවා අලුතින් බඩු හැදිලා ආපහු මාකට් එකට එනවා. ඉතින් එහෙම දෙයක් වෙනවා. එතනින් පොඩි සේවීමක් තියෙනවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒකින්ද හැමදාම ගාන වැඩි වෙන එක තමයි වෙන්නේ. තාමත් ඉතින් මිල නම් හොඳයි වැඩි තමයි. තවත් ඉතින් වැඩි වෙනවා. ඒ හින්දා රන් ආයෝජනය ගැන රන් ආයෝජනය තුල ඉන්න එක ඇත්තටම ගොඩක් ලාභදායී වෙනවා. ඉස්සර වෙන දේවල් වලටත් වැඩිය. හරියම නම් කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්න තියෙන කට්ටිය. Thank you.